දැන් මම ඔයයි දෙන්නම දෙමළනේ. ඔව්. හැබැයි ඇත්තටම අපි දෙන්නට ගොඩාක් ආදරය කරන්නේ ලංකාව ඇතුලේ සිංහල ප්‍රේක්ෂකයන්. ඔව්. අපි දෙන්න ඇත්තටම මේ පැත්තේ හරිම වාසනාවන්තයි. කියන්නේ අපි අපේ ජාතියේ නැත්නම් අපේ භාෂාවේ නැත්නම් අපේ සමාජයේ කට්ටියට වඩා සිංහල සමාජයේ සිංහල භාෂාව කතා කරන ජනතාව අතරේ අපිට ආදරයක් ලැබෙනවා කියන්නේ ලොකු පිනක්. ඒකට දනු හිතන්නේ ප්‍රධානම හේතුව වෙන්නේ දනුගේ මේ භාෂා ප්‍රගුණතාවයද? මම ඇත්තට මේ ළඟදී ගියා කිරිනොච්චි වවුනියා ගියා මම මේ World Vision Ambassador විදිහට ඉන්න හින්දා උතන ගිය වෙලාවේ මාත් එක්ක හිටපු ඔක්කොමලා සිංහල කට්ටිය තමයි. එතකොට ගොඩක් කට්ටිය මාව දැක්කමත් හිතන්නේ මම දෙමළ කියලා නෙමෙයි. සෝ එක්ක අහනවා මම කැනඩා වලින් ඇවිල්ලාද කියලා. නැත්තම් අහන්නේ දන්නේ නැද්ද ඉතින් දැන් අපේ ඉන්ටර්නැෂනල් ලුක් එකක් තියෙනවා ඇති. ඉස්වන්නේ. අනිත් එක අහනවා අනිත් එක හිතන්නේ මම සිංහල වෙන්නේ නැති කියලා. එතකොට මම දෙමළෙන් කතා කරනවා ඒගොල්ලන්ට මාර ෂොක්. හැබැයි ඒගොල්ලෝ දැන් අපි කඩේකට ගියාම අහන්නේ ෆ්‍රයිඩ් රයිස් කනවාද? ඒගොල්ලෝ සිංහලෙන් කතා කරන්නේ. ඒ කියන්නේ අපිට මේ සර්වයිව් වෙන්නත් අපිට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නත් අනිත් එක මේ අපිත් එක්ක වැඩ කරන කට්ටියත් එක්ක කතා කරන්න අපිත් දැනගන්න ඕනේනේ. නැත්නම් අපිව දාලා යයි මිනිස්සු. ඒ හින්දා මම හිතන්නේ ඒ ඌමනාවට අපි ඉගෙන ගත්තේ. ඔව්. ඒ කියන්නේ අපිට ඒක ඔටෝමැටික්ලි සිද්ධ වුණා. අනිවාර්යෙන් අපි ඉගෙන ගන්නම ඕනේ කියන එක. ඉතින් මේ භාෂා ප්‍රශ්නයක් දනු ඔයා දකින විදිහට අපේ කමියුනිටි එක ඇතුලේ නැත්නම් අපේ රට ඇතුලේ අපිට ලං වෙන්න මොකක් හරි ඒක බැරියර් එකක් වගේ කියලා හිතනවද? අනේ ලං වෙන්න ඕන නම් භාෂාවක්වත් ඕනේ නැහැ අනේ. එහෙමද? ඔව් අපිට මේව සයින් ලැන්ග්වේජ් වලින්වත් කතා කරගන්න පුළුවන්. මේක මම ඇත්තට කියන්නම් මම මේ 2009 ඉඳන් අපි මේ youth movement එකක වැඩ කරා මම. ඒ කාලේ ඇත්තට ඒ යුද්ධ වෙන්න කාලේ ඊට පස්සේ 2010 යුද්ධ ඉවර වුණාම 2009 ඊට පස්සේ 2010 අපි කරපු කැම්ප් එකේ මාර වෙනස්. ඒකට ආවා ගොඩාක් ළමයි යාපනයෙන්. එනකොට මේ කොළඹ රොයල් කොලේජ් හොඳ ඉස්කෝලවල එකකට ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ මේ යාපන කට්ටිය බැලුවේ ඒ කියන්නේ මේ ඔක්කොම කතා විතරයිනේ අහලා තියෙන්නේ. නිවුස් වල බලපු කට්ටිය කවදාවත් මේ ඇත්තට බලන දැන් මේ ළමයි එනකොට මේ කැම්ප් එකට මේ ළමයි අප්පුඩි ගන්නවා. එච්චරට සතුටු ඒ කියන්නේ මේගොල්ලෝ ආවා මේ අවුරුද්දේ හරි. ආපු වෙලාවේ අපි ඒගොල්ලෝ දැම්මේ ක්‍රිකට් ෆීල්ඩ් එකට. ඒ කියන්නේ ඒගොල්ලෝ උදේ සෙෂන්ස් ටික අරගෙන ඊට පස්සේ සෙල්ලම් කරන්න තමයි වෙලාව අපි වැඩි ප්‍රමාණයක් තිබ්බේ. හවස 4 ඉඳන් 6:00 වෙනකම් විතර ඒගොල්ලෝ. ඔතනට දාපුවාම දැන් කියමුකෝ ටීම් එකේ ඉන්නවා පොළොන්නරුවෙන් එක්කෙනෙක් වෙයි, අනුරාධපුරෙන් එක්කෙනෙක් වෙයි, ගාල්ලේ එක්කෙනෙක් වෙයි, යාපන වවුනියා මුල්ලතීව. දැන් කොහොමද කතා කරගන්නේ? හැබැයි කතා කරගන්න ඔයාට දන්නවද ඒ දවස් 7 මේ මට දවස් 4 ඉවර කරලා ඒගොල්ලෝ බස් එකේ නගින්නකොට මේ ළමයි ඇඬුවා. ඒ කියන්නේ අපේ අනු එක කිසි ප්‍රශ්නයක් නැහැ. භාෂාවක් නැතත් ඒගොල්ලෝ ඕන දෙයක් හදා ගන්නවා. 6 ඕමත් හරි ඒගොල්ලෝ ක්‍රිකට් එක ගහලා කොහමත් හරි දෙන්න. ඒක තමයි අපේ රටේ තියෙන්නේ. මම හිතන්නේ අනිත් කට්ටිය අපිට කියන්නේ නැත්නම් ඕක හොඳ නැහැ මේක හොඳ නැහැ කියලා අපි ඇත්තට ඔක්කොමලා එකට ඉන්න රටක්. මේ ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න ඇති කරනවා. අනිවාර්යෙන් දැන් බලන්නකෝ 2019 බෝම්බ යන්න කලින් කවුදනේ හිතුවේ මේ මුස්ලිම් එක්කෙනෙක්ව දැකලා මේ අනිත් දවසේ ඉඳන් මේ එකම පාරේ හිටපු කට්ටිය බැලුවා ඒගොල්ලෝ හරි වෙනස් විදියට. සෝ ඒක ඕන නැතිද මම අවුරුදු 20ක් 30ක් යාළුකමත් එක්ක හිටපු එක්කෙනෙක් ඔය හිතනවාද එයා බෝම්බයක් අරගෙන ඇවිල්ලා මාමරයි කියලා. මේ ඔක්කොම මේ අපිට ඕම හිතන්න ඕනේ කියලා හිතන්න අපිට මේ උඩ තට්ටුවේ මිනිස්සු ඉන්නවනේ. ඒ කට්ටියටම නම් පුළුවන් සපත්තු කරවල ගන්නවා. හැබැයි ඒගොල්ලෝ ඕනේ අපිට අපේ රට අපිම හදන්න පුළුවන්.